රයිට් හරිනේ හරි දැන් අපි පස්සේ භෞතික ලක්ෂණ කතා කරලා ඉවර වෙලා අපි යනවා පුතේ පස්සේ රසායනික ලක්ෂණ සෙට් එක ගැන කතා කරනවා. බලා ගන්න පස්සේ තියෙන රසායනික ලක්ෂණ වල කතාව. හරිද? පස්සේ තියෙන රසායනික ලක්ෂණ. හරිද? පස්සේ තියෙන රසායනික ලක්ෂණ මොනවද? රයිට්. පුතේ රසායනික ලක්ෂණ ගත්තට පස්සේ පේපර් එකේ ගොඩක්ම පන්න අහනවා මේ රසායනික ලක්ෂණ ගැන. රයිට්. ඉතින් සාමාන්‍යයෙන් ළමයෙක්ට මේක සාමාන්‍ය තියරි ඉගෙනන වෙලාවකට නම් ළමයෙක්ට පොඩ්ඩක් භෞතික වලට වඩා තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් අර කෙමිස්ට්‍රි පැත්තට බර සෙට් එක මේකේ තියෙන්නේ. රයිට්. ඒ නිසා මේක පොඩ්ඩක් අර අහනවා වැඩි ඈ විභාගෙට. රයිට්. මතක තියාගන්න ඉන්න මේක විසිද්ධිය. ඊට පස්සේ රසායනික ලක්ෂණ ගත්තට පස්සේ රසායනික ලක්ෂණ තුනක් ආකාර කතා කරනවා. පළවෙනි ආකාරය තමයි පස්සේ තියෙන පාංශු ප්‍රතික්‍රියාව. රයිට්. පාංශු ප්‍රතික්‍රියාව. රයිට්. පාංශු ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ඒ කියලා කියන එක මම ඉස්සරහට කතා කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ පාංශු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මම දැන් චුට්ටක් කියනවා. ඒ කියන්නේ පස්සේ තියෙන පුතේ ආම්ලික බාෂ්මික ස්වභාවය. ඒ කියන්නේ පස ආම්ලිකයිද බාෂ්මිකයිද කියලා අපි හොයන්නේ මේ පාංශු ප්‍රතික්‍රියාව කියන කැලල යටතේ. රයිට්. ඊට පස්සේ දෙවෙනි එක තමයි පස්සේ තියෙන කැටායන හුවමාරු ධාරිතාවය. රයිට්. කැටායන හුවමාරු ධාරිතාවය. රයිට්. කැටායන හුවමාරු ධාරිතාවය. ඒකට අපි තව නමක් කියනවා ඉංග්‍රීසියෙන් CEC අගය. CEC අගය. මේ ඔක්කොම අපි ඉස්සරහට කතා කරනවා දැන් රිවිෂන් එකේදී මේ වැඩේ කරන හින්දා අපි ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි දැන් මතක් කරලා දෙනවා අර රිවිෂන් එකක් කියලා කියන්නේ මත පාඩම් දේවල් මතක් කරලා මතකාවර්ජනයක් කරලා මුලින් ඉඳලා වැඩේ කරගෙන යනවා කියන එක. ඒ නිසා මේවට මතක නැති වුන්ට උගන්වනව නෙවෙයි. හරිද? කියන පළවෙනි වතාවට උගන්වනව නෙවෙයි. හරිද? උගන්න පේව නැවත මතක් කරන නිසා මේ කැටාන උමාරු ගාලිතාව කියන එක අලුත් දෙයක් වෙන්නේ නැහැනේ. අලුත් දෙයක් වෙන්න බෑ පුතේ. රයිට්. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය. මේ තුන්වෙනි ලක්ෂණය මතක තියාගන්න. පසේ ඉන්න භෂ්ම සම්තෘප්තිය. මොකක්ද? භෂ්ම සම්තෘප්තිය. භෂ්ම සම්තෘප්තිය තමයි තුන්වෙනි රසායනික ලක්ෂණය. පැහැදිලිද? රයිට්. පාංශු ප්‍රතික්‍රියාව, කැටාන උමාරු ධාරිතාව සහ භෂ්ම සම්තෘප්තිය මොනවද කියන එක අපි ඉස්සරහට කතා කරගෙන යනවා. රයිට් පුතේ දැන් ඕක චුට්ටක් කොහොමද තියන්නකො රයිට්. කොහොමද තියන්න රසායනික ලක්ෂණ ආකාර තුන. එහෙමම තියලා අපි මේ රසායනික ලක්ෂණ තුන කතා කරන්න කලින් තව එකෙක් ගැන කතා කරන්න ඕනේ. ඌ රසායනික ලක්ෂණයක් නෙවෙයි. මේ රසායනික ලක්ෂණ තුන ඇති වෙන්නේ පුතේ මේ දැන් කියන එකා හින්දා. කවුද ඒ එක? ඒ එකා තමයි කවුද? පසේ ඉන්න පුතේ රසායනික වශයෙන් සම්භවයක් තියෙන පසේ ඉන්න රසායනිකවම සක්‍රීය කොටස. පසේ ඉන්න රසායනික වශයෙන් තියෙන පුතේ සක්‍රීය කොටස තමයි කවුද? පාංශු කලිල කියලා කියන්නේ. ඔන්න කතාව. පාංශු කලිල. ඒ කිව්වේ දැන් මූ කතා කරන්න කලින් මූ කතා කරනවා කියලා කියන්නේ මූ නිසා තමයි පුතේ මේ ලක්ෂණ ඔක්කොම ඇති වෙන්නේ. හරිද? මූ ඒ නිසා කතා කරන්න ඕනේ. මූගේ බලපෑමක් ඇතිව තමයි මේ ලක්ෂණ වෙනස් වෙන්නේ. පැහැදිලිද කතාව? රයිට්. එහෙනම් අපි මුලින්ම කතා කරන්නේ මේ ලක්ෂණ තුන කතා කරන කලින් නිකන් පාංශු කලිල කියන්නේ මොනවද කියලා. රයිට්. අර්ථ දැක්වීම කියනවා. අර්ථ දැක්වීම ලියා ගන්න දෙන්නේ නැහැ. ගොඩනගා ගන්න විදිහ පුතේ කියලා දෙනවා. රයිට්. ඔන්න පුතේ පාංශු කලිලයක් දැනගන්න මේ විස්තරේ. පාංශු කලිලයක් පාඩම් කරන්න කෙටි විදිහට ගැලීම් සටහන් විදිහට රූප සටහන් එක පාඩම් කරහල්ලා. රයිට්. පාංශු කලිල. පාංශු කලිල කියන්නේ පුතේ අර්ථ දැක්වීම අනිවාර්යයි. අර්ථ දැක්වීම මෙන්න මේ කියන පොයින්ට් එක තියෙන්න ඕනේ. මොකද්ද? පාංශු කලිල කියලා කියන්නේ විස්කම්බයෙන් කුඩා. හරිද? පළවෙනි කෑල්ල. විස්කම්බයෙන් කුඩා වෙන්න ඕනේ. විස්කම්බයෙන් කුඩා. විස්කම්බයෙන් කුඩා. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය පොතේ මේ විස්කම්බය අපි කියනවා මිලිමීටර් 0.002ටත් වඩා මේක කුඩයි. හරිද? විස්කම්බයෙන් කුඩා. හරිද කතාව? පළවෙනි පොයින්ට් එක. ඊට පස්සේ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය පුතේ අධිකයි. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය කියන්නේ ගොඩක් විහිදිලා තියෙනවා. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධිකයි. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය මුගේ වැඩි. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි. හරිද? විස්කම්බයෙන් කුඩා පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධික මොකද ජලයේ අවලම්බනය වෙනවා. ජලයේ අවලම්බනය වන අංශු වලට තමයි පාංශු කලිල කියලා කියන්නේ. අවලම්බනය වේ. හරිද? ඒ කියලා කියන්නේ වතුර ඇතුලේ පුතේ වතුර ඇතුලේ මේ පාංශු කලිලයක් කියන කලිල කියලා කියන්නේ මේ මගුලක් නෙවෙයි. නිකන් පස් අංශුවක් කියලා හිතා. හරිද? පස් අංශු නිකන් හරි පස්සේ තියෙන පස් අංශුවක්. ඌ තමයි කලිල කියලා කියන්නේ.
හරිද? ඉස්සරහට තේරෙයි. හරිද? කලිලයක් පුතේ වතුර කලිලයක් කියලා කියන්නේ වෙන මේ හරි ප්‍රදූෂ්‍යමාන දෙයක් නෙවෙයි ඈ. කලිලයක් කියලා කියන්නේ ප්ලස් අංශුව. එහෙනම් කලිලයක් විදිහට තියෙන ප්ලස් අංශුව ජලය ඇතුළට දැම්මට පස්සේ උදේ මේක වතුර ඇතුළට පාවෙන්නේත් නැහැ. ගිලෙන්නෙත් නැහැ. ගිලී පාවෙනවා කියලා කියන අපි අවලම්බණය වෙනවා. අවලම්බණය වන අංශු. පැහැදිලිද? එහෙනම් අර්ථ දැක්වියෝ මේක තමයි කලිලවල. මතක තියාගන්න. විශ්කම්බයෙන් කුඩා ෂේප් එකේ මේක මතක තියාගන්න. ඒ ඇති. හරිද? විශ්කම්බයෙන් කුඩා. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධික. හරිද? පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය කුදී අධිකයි. ජලයේ අවලම්බණය වන අංශු තමයි කවුරු කියලා කියන්නේද? පාංශු කලිල කියලා කියන්නේ. පැහැදිලි කතාව. රයිට්. පාංශු කලිල. හරි. අර්ථ දැක්වීම හරි. ඊට පස්සේ සිද්ධිය. රයිට්. ඔක කොහොමද තියෙමු? ඊට පස්සේ සිද්ධිය. දැන් පාංශු කලිල ගැන කතා කරන්න කලින් පුතේ ඔයා දැනගන්න ඕනේ මම කියන රසායනික වශයෙන් වැදගත්ම කොටස තමයි කලිල කියලා කියන්නේ කියලා. මූට පුතේ විශේෂ හැකියාවක් කිහිපයක් තියෙනවා. දැනට මුලින්ම කියන්න මේ කලිලයක් මම අඳින්නම් මේ විදිහට. කලිලයක් මේ විදිහට අඳින්න. පොඩි රවුමක් විදිහට අඳින්නම් කලිලයක්. රයිට්. මේ විදිහට අඳිමු. රයිට්. කලිලයක්. ඔන්න කලිලේ අඳින්න යන්නේ. රයිට්. කලිලේ කියලා කියන පුතේ මෙන්න මේ වගේ එකක් හිතන්න. රයිට්. කලිලේ මෙන්න මේ වගේ. හරි. මොන වගේද? ඔන්න මේ වගේ එකක් අඳිනවා කලිලේ. ඔන්න කලිලේ. හරි. මේක කලිලාංශුවක් කියලා දන්න පුතේ. මේ කලිලාංශුවට තියෙන විශේෂ හැකියාවක්. මොකද්ද හැකියාව? මූ පුතේ ඍණ ආරෝපිත අයනයක්. අයන තමයි මූ. උඩ තියෙන පුතේ ඍණ ආරෝපිත. හරිද? මූ වටා තියෙනවා පුතේ ඍණ ආරෝපිත අයන. ඒ කියන්නේ ආයන වශයෙන් තියෙන ආරෝපණ. මූ ඍණ ආරෝපිතයි. අපි සාමාන්‍ය ඕලෙවල් ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි කියලා කියනවා. ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ කලිලේ වටා තියෙන ඍණ ආරෝපිත ස්වභාවයක්. හරිද? ඒක දැනට මතක තියාගන්න. මේ තමයි කලිලය. මේ කලිල අංශු වටා තියෙන මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක්. එහෙනම් ඔයා දැන් දන්නවා ඍණ ආරෝපණයේ වටේ එකතු වෙන්නේ කවුද? ඍණ ආරෝපිත උන්ට එකතු වෙන්නේ ඍණියු. එහෙමද? නෑ. ධන ආරෝපිත අයන තමයි එකතු වෙන්නේ. ධන ආරෝපිත අයන. හරිද? ධන ආරෝපිත අයන. අපි ධන ආරෝපිත අයන වලට මොනවා කියලා කියනවද පුතේ? ධන අයන වලට කියනවා කැටායන කියලා කියනවා. ඍණ ආරෝපිතයන්ට කියනවා ඇනායන කියලා. එහෙනම් දැන් දැනගන්න ඕන තව සිද්ධියක් තියෙනවා. පසේ තියෙන ධන ආරෝපිත අයන කවුද? ඍණ ආරෝපිත අයන කවුද කියලා දැනගන්න ඕනේ. රයිට්. ඒක දැනගමු මුලින්ම. රයිට්. කලිල වලට කතා කරන්න කලින්. රයිට්. මේ හරිය පේනවා. රයිට්. ඔන්න පසේ තියෙන උදේ. පසේ තියෙන ධන අයන සහ ඍණ අයන. රයිට්. පසේ තියෙන ධන අයන. ධන අයන. පසේ තියෙන උදේ ඍණ අයන. ඍණ අයන. ධන ආයන වලට පුතේ අපි කියනවා ධන ආයන වලට කියන මොනවා කියලාද? කැටායන කියලා කියනවා. රයිට්. කැටායන. ඍණාරෝපිතයන්ට කියන පුතේ ඇනායන කියලා. ඇනායන. ඇනායන. ඇනායන නේ. ඇනායන. ඇනායන. පැහැදිලිද? රයිට්. දැන් බලමු මේ වැඩේ කතා කරන්න කලින් මුලින්ම දැනගෙන ඉන්නවා. රයිට්. පස්සේ තියෙන පුතේ ධන සහ ඍණායන. කවුද? දැන් ධන ආයන කියනොත් දාන්න. රයිට්. දැන් ජලය විච්ඡේදනය වුණාට පස්සේ H2O විච්ඡේදනය වුණාට පස්සේ එනවා කවුද? හයිඩ්‍රජන් ධන අයනය. රයිට්. H2O දැන් මොනේ බං ඒව? H2O අයනයක්. හරිද? ජල අණුවක් ජල විච්ඡේදනය වුණාට පස්සේ හැදෙනවා කවුද? හයිඩ්‍රජන් ප්ලස් සහ කවුද? අනිත් එක්ක එනවා OH මයිනස්. ඔය විදිහට හැදෙනවනේ. දැන් මේකේ ධන කෑල්ල කවුද? හයිඩ්‍රජන්. ඍණ කෑල්ල කවුද? OH ඍණ. හයිඩ්‍රොක්සිල් මේ කාණ්ඩය. එහෙනම් පුතේ ධන අයනය හයිඩ්‍රජන් ඍණ අයනයක් විතර අපිට ගන්න පුළුවන්. ඇනායනයක් විදිහට OH minus with OH minus. හරි මෝල් ඇනායනයක්. එහෙනම් එක දායනයක් තමයි මෝ හයිඩ්‍රජන්. ඊට පස්සේ තව කැල්සියම් ධන අයනය. ඊට පස්සේ මැග්නීසියම් ධන අයනය. ඊට පස්සේ තව පොටෑසියම් ධන අයනය. සෝඩියම් ධන අයනය. ඊට පස්සේ තව තියෙන ගොඩක් ඒවා. රයිට්. ඊට පස්සේ ඍණ අයන සෙට් එකක් බලමු. හරි. දැන් අපිට වැදගත්ම වෙන්නේ කවුද බං මේකේ? ධන අයනෙන්නේ මුන්ට ඍණ ආරෝපිත වුන් ආකර්ෂණය වෙන්නේ කවුද? ධන සෙට් එක. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ මේ ධන ආරෝපිත අයන ටික තමයි දැනගන්න ඕනේ. පැහැදිලිද? ඍණයුන් නිකමන බලලා තියාගන්න. මේ ඍණයුන් කොහොම ආකර්ෂණය වෙනවද? ඍණනේ මේක. දැන් මුට මුගේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මුගේ ඍණ ආරෝපණය ටික කාලයක් ඉඳි ධන වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒක මිනිස්සු ගැන හිතලා මූ ගැන හිතන්න එපා. හරිද? තමාරම ඉන්නෝනේ. කියන්නේ ඕන්න හරි. මේ ඍණ ගතිය තිබ්බ එකත් ඌ ඍණම තමයි. හරිද? ඍණ අපි කාන්තාව නගයන් අපිට සමාන කරමු. හරිද? ඍණ ගතියක් තියෙන කෙල්ලෙක් ඉන්නවා දැන්. සාමාන්‍ය ගැල් ළමයි ඍණ ආරෝපණයක් හිතමු. කෙල්ලෝ කියලා කියන ඍණ. කොල්ලෝ කියලා කියන ධන කියලා හිතමු.
හරිද? කෙල්ලෙක් ඉන්නව ඍණාරෝපිත උටික කාලයක් යද්දී පොඩ වෙන දේ ධන ගතිය කරලා යනවා. ධන ගතිය කරන ධන ගතියක් වෙනවා. එහෙම වෙනවා. එහෙම වෙන්නේ නැහැ. කල්ලකිනුම් වෙන්නේ නැහැ. ඍණනමු ඍණම තමයි. ඌට ආකර්ෂණය වෙන්නේ ධනයෝම තමයි. පැහැදිලිද? රයිට්. තව ඉන්නවද? ක්ලෝරින් ඍණ. හරි Cl මයිනස්. ඊට පස්සේ PO4 twice. හරිද? ඊට පස්සේ SO4 twice. මෙවුන් තමයි පස්සේ තියෙන ඍණ අයන නැත්නම් ඇනායන කියලා කියනවා. රයිට්. පැහැදිලිද? මේ ටිකත් එහෙමම දැනගන්න ඕනේ. එහෙනම් ඔබට දැන් තේරෙන්න ඕනේ මේ කලිලේවට ආකර්ෂණය වෙනවා මෙන්න මේ කියන අයන. කවුද? උදාහරණයක් ගත්තොත් මේ හයිඩ්‍රජන් අයන සෙට් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කැල්සියම් අයන වගේ එකක් සෙට් වෙන්නත් පුළුවන්. සෝඩියම් අයන වගේ එකක් සෙට් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මැග්නීසියම් අයන සෙට් වෙන්න පුළුවන්. මේ පොටෑසියම් සෙට් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්ද කියහම මෙන්න බලන්න. ඍණ අයනයක් ඉන්නවා. දැන් ඍණාරෝපිත ස්වභාවයක් නිමුට තියෙන කලිලයට. කලිලයේදී ඍණයි. කලිලයට සෙට් වෙන්න පුළුවන්ද මේ හයිඩ්‍රජන් කාණ්ඩයක් ඔය වෙලේ හරි? ඒක මූත්‍රණය. එතකොට වෙන කේස් එකක් එහෙම වෙන්නේ නැහැ. හරිද? මිනිස්සු විදිහට හිතලා මේක හිතන්නේ. හරිද? හරි. අර්ථ දැක්වීම කිව්වා. ලක්ෂණ ටික කියන්න ඕනේ. රයිට්. අයන ටික කිව්වා. හරි. මුගේ අර්ථ දැක්වීම හරි. දැන් මුට පොතේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මුට මොකද්ද ලක්ෂණේ? මු ඍණ වශයෙන් ආරෝපිතයි. ඍණ ආරෝපිතයි. හරිද? මුට ඍණ ආරෝපිතයි. ඍණ ආරෝපණයක් තමයි කලිල වලට තියෙන්නේ. ඒ නිසා මු ධන ආරෝපිත අයන මොනවා කරන්නේ? ආකර්ෂණය කරගන්නවා. රයිට්. ඊළඟ සිද්ධිය. උදේ කලිල වලට තියෙනවා විශේෂ හැකියාවන් දෙකක්. හරිද? කලිල වලට තියෙනවා විශේෂ හැකියාවන් දෙකක්. රයිට්. පාංශු කලිල වලට විශේෂ හැකියාවන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ හැකියාව. දැන් දැනටමත් දන්නවා. මං කියවන පුතේ මුට තියෙනවා මු ඍණාරෝපිතයි. මුට පුළුවන් ධන ආරෝපිත අයන මොනවා කරගන්නද? ආකර්ෂණය කරගන්න. පුතේ අල්ලලා තියාගන්නවට අපි නමක් කියනවා. අල්ලලා තියාගන්නවා විතරක් නෙවෙයි මු හරිද? ඕන වෙලාවට මොනවා කරන්න පුළුවන්ද? අතහැරලා දාන්නත් පුළුවන්. බන්ධනය කරලා අයින් කරලා දාන්නත් පුළුවන්. එහෙනම් එයාට කියනවා අධිශෝෂණය කරගන්න. ආකර්ෂණය වගේම තමයි. මොකද්ද කරන්නේ? අධිශෝෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් කල්වලදී විශේෂ හැකියාවක් තියෙනවා. ධන ආරෝපිත කැටායන කියන වචනේ භාවිත කරනවා. හරිද? ධන ආරෝපිත කැටායන මොනවා කරන්න පුළුවන්ද? අධිශෝෂණය කරලා තියාගන්න පුළුවන්. අධිශෝෂණය එහෙනම් එක හැකියාවක්. අධිශෝෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. කලිල වලට. හරි. ඒ කියන්නේ අල්ලලා තියාගන්න. රයිට්. දෙවෙනි හැකියාව තමයි මේ අල්ලලා තියාගත්තු කැටායන. අයන අවශ්‍ය වෙලාවට පුතේ හුවමාරු කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ පුතේ. දැන් මූ ඉන්නවා. ඔන්න බලන්න. දැන් මූ ඉන්නවා. මූ ඍණාරෝපිත නම බලන්න. මෙතන ඉන්න මූ ඍණාරෝපිතයි. හරිද? මූට ආරෝපණය කරගෙන ඉන්නවා පුතේ හයිඩ්‍රජන් ධන අයනයක්. ප්‍රශ්නයක් නැහැ ෂේප්. හරි ෂේප්. මුට පුළුවන් පුතේ දැන් අධිශෝෂණය කරගෙන තමයි තියෙන්නේ මූ. ඍණාරෝපිත එකා ධනාරෝපිතේ අධිශෝෂණය කරගෙන තියෙන්නේ. හිතන්න පුතේ මේ පිට හරිද? පිට. මෙන්න මේ පිට. හරිද? මෙන්න මේ කලිල අපි මේකට කියනවා පුතේ කලිල සංකීර්ණය කියලා. මේ කලිල අයනත් එක්ක සෙට් වෙච්ච කොටුවට නිකම් මේ ප්‍රදේශයට කියන මොකක් කියලාද? කලිල සංකීර්ණය කියලා කියනවා. කලිල සංකීර්ණය. මෙන්න මේ කලිල සංකීර්ණයේ පිට ප්‍රදේශයේ තියෙනවා මේ වටේ. එයාට අපි කියනවා පාංශු ද්‍රාවණය කියලා. හරිද? දැනට ෂේප් එකේ දැනගන්න. හරිද? රයිට්. මුඩ කියනවා පුතේ පාංශු ද්‍රාවණය. ඒ කියන්නේ දැන් මේ සේනමු හැම මගුලම මේ වැඩේ වෙන්නේ. කලිල ආයනත් එක්ක සෙට් වෙන්නේ බැඳින්නේ කොහෙද? පස ඇතුළේ තමයි මේ වැඩේ වෙන්නේ නේ. හරිද? පස ඇතුළේ වෙද්දී මං කියන්නේ කලිල වටා. ඒ කියන්නේ මොකක් හරි පස්සංශුවක් නෙමේක. මේ පස්සංශුව වටා තියෙන අයන රැඳිලා තියෙන ප්‍රදේශයට කියනවා. මොකක් කියලාද? කලිල සංකීර්ණය කියලා කියනවා. ඊට බාහිර පස් තියෙන ප්‍රදේශය තියෙනවනේ. එයාට උදේ කියනවා ජලයත් එක්ක මික්ස් වෙච්ච පස් තියෙන ප්‍රදේශය. එයාට අපි කියනවා පාංශු ද්‍රාවණය කියලා. පාංශු ද්‍රාවණය. මෙයාට කවුද කියන්නේ? කලිල සංකීර්ණය. හරිද? රයිට්. පුතේ මුට තියෙනවා විශේෂ හැකියාවක්. මෙන්න මේ අධිශෝෂණය වෙච්ච පුතේ ධන ආයනය මෙන්න මේ පාංශු ද්‍රාවණය නිකන් කාතල් එකේ පාවෙන්න කවුද? වෙනත් අයනයක් ඉන්නවා කියලා හිතන්නකෝ පුතේ. පාංශු ද්‍රාවණයේ ඉන්න නිදල්ල යන සෝඩියම් අයනයක්. මේ නිදල්ල යන සෝඩියම් එකක් ඉන්නවා. හරි? නිදල්ල යන සෝඩියම් අයනයක්. රයිට්?
මුට කතා කරලා හයිඩ්‍රජන් ප්ලස් ටික අයින් කරලා පාංශු ද්‍රාවණයට දානවා. ඊට පස්සේ මෙන්න මේ පාංශු ද්‍රාවණයට කියපු හයිඩ්‍රජන් ප්ලස් පාංශු ද්‍රාවණයේ ඉන්න සෝඩියම් ප්ලස් මෙහාට ගෙන්න ගන්නවා. හයිඩ්‍රජන් අයින් වෙලා මෙතෙන්ට යනවා. සෝඩියම් ප්ලස් යනවා මෙන්න මෙතනට. දැන් මූත් එක සෙට් වෙනවා. දැන් මූ අයින් වෙනවා. එයාට කියනවා අපි අයන හුවමාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ධන අයන තමයි ඔය හැකියාව තියෙන්නේ. ඒ නිසා ධන අයන හුවමාරු කර ගැනීමේ හැකියාව උට තියෙනවා. ඒකට අපි කියනවා ධන අයනට කියනවා කැටායන කියලා කියනවා. ඒ නිසා අපි කියනවා කැටායන හුවමාරු කර ගන්න පුළුවන්. කැටායන හුවමාරු වීම හැකියාව තියෙනවා. පැහැදිලිද? රයිට්. ෂේප් එකේ හිමීට කර හැකි. නමුත් ඒක ඉක්මනට කරන්න ඕන නිසා කියන්නේ මේ විදිහට කියලා දෙනවා පොඩි කාලයකින් පොඩි වෙලාවකින් කල්ලගෙන රයිට් එන පොතේ කල්ලවට හැකියාව දෙකයි එකක් තමයි ධන ආයන නැත්නම් කැට ආයන අධිශෝෂණය කරගන්න පුළුවන් ඕන වෙලාවට අයින් කරලා දාන්න පුළුවන් ඊට පස්සේ කැට ආයන පොතේ හුවමාරු වෙන්න පුළුවන් ඒ කියන්නේ කලිල සංකීර්ණයේ තියෙන කැට ආයනත් එක්ක පාංශු ද්‍රාවණයේ තියෙන කැට ආයන පොතේ හුවමාරු වීමේ හැකියාව තියෙනවා මුන්දෙන එහෙනම් ඔය හැකියාව තියෙන්නේ රයිට් ඊළඟට ඔහොම තියෙද්දි අපි යනවා ඊළඟ කතාවට මොකද්ද කතාව කලිල ආකාර දෙකක් තියෙනවා පුතේ පස්සේ හරිද කලිල ආකාර දෙකක් තියෙනවා හරිද ඔන්න පාංශු කලිල පස්සේ ඇතුලේ ආකාර දෙකකට ඉන්නවා රයිට් මතක තියාගන්න කිව්වා කලිල කියලා කියන්නේ පස්සංශුවක් කියලා හිතාගන්නකෝ දැන් තමයි වැඩේ කියන්නේ හරියට රයිට් කලිල ආකාර දෙකයි ඔන්න කතාව කලිල ආකාර දෙකයි කවුද එකෙක් තමයි පුතේ පස්සේ ඉන්න මොන කලිලද පස්සේ ඉන්නවා අකාබනික කලිල අකාබනික කාබනික සංභවයක් නැති වූ අකාබනික කලිල අනිත් කලිල තමයි පුතේ කාබනික සංභවයක් තියෙන කාබනික කලිල රයිට් කාබනික කලිල රයිට් අකාබනික කලිල ගන්නට උදාහරණයක් මතක තියාගන්න පුතේ මැටි අංශු යකෝ පස්සේ ඉන්න මැටි කියලා කියන්නේ කලිලයක්ද එතකොට ඔව් පස්සේ ඉන්න මැටි අංශු කියලා කියන්නේ නිකන් මැට්ටෙක් වගේ හිටියට ඌ පට්ට වැඩෙක් හරිද මැට් එකක් හිටියට කලිල කියලා කියන්නේ ඌ පට්ට වැඩෙක් දැන් කලිල තමයි පස්සේ හැම රසායනික ලක්ෂණයක් ඇති වෙන්නම දායක වෙන චූටි ඩයල් එක හරිද ඒ නිසා මැටි කියලා කියන්නේ පාංශු කලිලයක් හරිද මෝ අකාබනික කලිලයක් ඒ කාබනික කලිලයට උදාහරණ ගන්න හියුමස් කියලා කියන්නේ කවුද මේ හියුමස් කියලා කියන්නේ අපි දන්නවා කාබනික ද්‍රව්‍ය කියන්නේ කොම්පෝස්ට් හදද්දී කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙලානේ හැදෙන්නේ ඔය කාබනික ද්‍රව්‍යයේ වියෝජනය වීමේ අතුරු ඵලයක් අතරමැදි අවස්ථාවේ ඉන්න එකෙක් තමයි කවුද හියුමස් කියලා කියන්නේ පැහැදිලිද හියුමස් කියලා කියන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජනයේ අතරමැදි අවස්ථාවේ ඉන්න එකෙක් හරිද තව හියුමස් කියලා කියනවා නම් ගොඩක් කතා තියෙනවා ඈ ඉක්මනට කියමු රයිට් එහෙනම් කාබනික කලිල ආකාර දෙකයි කාබනික කලිල සහ කාබනික කලිල රයිට් පැහැදිලිද රයිට් අකාබනික කලිල සහ කාබනික කලිලවල බොතේ දැනගන්න ඕනේ ලක්ෂණ මොනවද උන්ගේ වෙනස්කම් සංසන්දනය කරන විභාගයට ආනවා රයිට් පළවෙනි ලක්ෂණය බොතේ අකාබනික කලිල වලට තියෙනවා ස්ථීර හැඩයක් තියෙනවා මුට තියෙනවා මුට ස්ට්‍රක්චර් එකක් තියෙනවා නිකන් වෙනස් වෙන්නේ නැහැ ස්ථීර හැඩයක් තියෙනවා මුට එහෙනම් ස්ථීර හැඩයක් නැහැ මුට තියෙන ස්ථීර හැඩය මොකද්ද ෂඩාශ්‍රාකාර හැඩයක් තියෙන්නේ මුටනේ ෂඩාශ්‍රාකාර හැඩයක් තියෙන්නේ මොන කලිල වලටද මැටි කලිල වලට ඒ කියන්නේ අකාබනික කලිල වලට ස්ථිර හැඩයක් තියෙනවා මේ කාබනික කලිල කියන හියුමස් වලට ස්ථිර හැඩයක් නැහැ ඒ විදිහට තත්තු ස්ථිර හැඩයක් නැහැ නිකන් උහේ හැඩයක් තියෙන එක తాවකාලිකව වෙනස් වෙනවා ස්ථිර නැහැ පැහැදිලිද తాවකාලික හැඩයක් තියෙනවා රයිට් දෙවෙනි ලක්ෂණය මූපදේ ස්පටික රූපී ඒ කිව්වේ කවුද පුතේ ස්පටික රූපී කියලා කියන්නේ මූට කැට විදිහට තියෙන්නේ හරිද එහෙනම් මූ කවුද අස්පටික රූපී හරිද එහෙනම් මූ ස්පටික රූපී මේක කවුද අස්පටික රූපී හරි ඒ කියන්නේ මූ කැට විදිහට ඉන්නේ හරිද මූ කැට විදිහට ඉන්නේ මූ එනම් කැට විදිහට නෙවෙයි නිකන් ද්‍රාවණීය විදිහට සාමාන්‍ය විදිහට ඉන්නේ හරි රයිට් ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය තමයි මූ ස්ථායි මූ එනම් අස්ථායි හරිනේ කතාව රයිට් ඕක තමයි ලක්ෂණ රයිට් රයිට් එහෙනම් ස්ථිර හැඩයක් තියෙනවා මූ ස්පටික රූපී මූ ස්ථායි
කාබනික කලුදී ස්ථිර හැඩයක් නෑ එකක්. ඊට පස්සේ මු අස්පටික රූපී කැට විදිහටත් නෑ මු අස්ථායි. ඔක තමයි ලක්ෂණ. ඊපස්සේ මැටි අංශු ගත්තොත් තව කතා ගොඩාක් තියෙනවා කියන්න. විශේෂ කතාවක් ගන්නම් මුළු උදාහරණයක් විදිහට මතක තියාගන්න මැටි අංශුනේ. පසේ තියෙන මැටිමේ අංශු මොනවද? සිලිකා සහ සිලිකා අයිති ගණයට අයිති වෙන කට්ටියක් ගන්න පුළුවන්. සිලිකා සහ ආය අපිට ගන්න පුළුවන් දේ මැටි අංශු අපි කියන කෙවලිනයිට් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ මැටි කාණ්ඩයට අයිති වෙනවා ඇලුමිනා සහ සිලිකානේ අපි මේ මැටි අංශු හැදෙනවා කියලා කියන්නේ. සමහර මැටි අංශුවක් හැදෙන්නේ පුතේ ස්තර කීපයකින්. ඒ කියන්නේ මැටි සහ මේ මැටි ගැන ආයෙ කතා කරමු වෙන වීඩියෝ එකක් කතා කරමු මැටි ගැන. හරිද? ඒ නිසා මේක ලොකුවට යන්නේ නැහැ. නිසා මෙතනින් සීමා කරමු. ඇලුමිනා සහ සිලිකා කියන කාණ්ඩ වලින් තමයි මේ මැටි හැදිලා තියෙන්නේ. හරිද? මුන් දෙන්න ගොල්ලොන්ගෙන් තමයි මැටි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ විවිධ අනුපාත වලින් සම්බන්ධ වෙලා. ඒ කියන්නේ ඇලුමිනා කියන ඒවා සිලිකා දෙකකට ඇලුමිනා එකක් සම්බන්ධ වෙලා. හරිද? එහෙම නැත්නම් එක අනුපාතයක සමසමව සම්බන්ධ වෙලා හැදිලා තියෙන මැටි කාණ්ඩ වර්ග තියෙනවා. කෙවලිනයිට් කියලා කියන්නේ එක අනුපාතය හැදිච්ච එක කෙවලිනයිට්. තව එකක් ඉන්නවා මොකද දෙක අනුපාතයට හැදිච්ච එක. උඩ කියනවා මොන්ටි මොරිලිනයිට්. right. මේ ඇලුමිනා සහ සිලිකා තමයි ওই විදිහට හැදෙන්නේ. ඒක අනුපාත වලින් ස්තර විදිහට. අපි කියනවට ස්තර සිලිකේට කලිජ කියලා. right. ඒක මැටි ගැන කතා කරද්දී කතා කරන එක කලිල ගැන කතා කරන්නේ නැහැ. right. එහෙනම් ඔය කතා ටික තමයි කතා කරන්න තියෙන්නේ. right. අයන ගැන කතා කරා, කලිලාකාර දෙක කතා වෙනස්කම් කතා කරා. මේ මුන්දෙන වෙනස්කම් කතා කරන කලිලවල වැදගත් ලක්ෂණ ටික කතා කරා මොනවද? මුඩ තියෙන අපේ ඍණ ආරෝපිත ස්වභාවයක් තියෙන ඍණ ආරෝපිත ඒ නිසා උඩ පුළුවන් මොකද්ද? ධන ආරෝපිත අයන කැටායන අධිශෝෂණය කරන ඍණ අධිශෝෂණය කරනවද නැහැ? ඍණ ළඟටවත් ගන්න නැහැ විකර්ෂණය අයින් කරලා දානවා. ඒ නිසා මුට හැකියාව දෙකක් ආවා. කවුද? එකක් තමයි කැටායන අධිශෝෂණය කරගන්න පුළුවන්. අල්ලලා තියාගන්නත් පුළුවන් ඕන වෙලාවට අයින් කරලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ තව හැකියාවක්. කැටායන හුවමාරු කිරීමේ හැකියාව මුට තියෙනවා. ඒ කියන්නේ පාංශු ද්‍රාවණයේ ඉන්න කැටායනෙකුයි කලිල සංකීර්ණයේ ඉන්න කැටායනෙකුයි හුවමාරු වෙන්න පුළුවන්. හරි චේන්ජ් වෙන්න පුළුවන්. ඒ හැකියාව මුට තියෙනවා. right. ඒකෙන් ලක්ෂණ ටික තමයි අපිට මේකේ කතා කරගන්න තියෙන්නේ. right.